හරි දැන් මේ අරන් තියෙන්නේ ප්‍රිඩික්ට් එක. මේ අරන් තියෙන්නේ එවියට ලයිව් රන් වෙන එක. හරි අපි බලමු මේ සිග්නල් එකක් හදලා. හරි 1.5න් තියෙන්නේ මෙන්න තියෙනවා 1s bet එක. දැන් වෙලාව 1:23යි. හරි 1.5න් ගියා. අපි ළඟ බලමු තියෙන්නේ කීයද කියලා. 1.5 තියෙන්නේ මේක කැන්සල් කරගන්න ඕනේ. 1.5 කියලා කියන්නේ සාමාන්‍ය රිස්ක් එකක් තියෙනවා. කියන්නේ 1 නම් වලින් ක්‍රෑෂ් වෙලා තියෙනවා නම් මේකේ පෙන්වන්නේ. ඒ වගේ එකට සිග්නල් එකට වෙට් දාන්න යන්න හොඳ නැහැ. ඒ එකට දැම්මොත් එහෙම ලොස් වීමේ සම්භාවිතාව වැඩි. බලමු. හරි දෙක තියෙනවා. ටයිම් අවුට් වුණා. 2.2 2.2 3 2.2 අපේ ටාගට් එක 2. හරි 2.2 පාස් වුණා. එක හයියොඩ්ඩයක්. දැන් හයියොඩ් එකට පස්සේ එන සිග්නල් මේ ලොස් කරන්න පුළුවන්. සිග්නල් 3ක් 4ක් ලොස් කරන්න පුළුවන්. හරි මේක 3.5 තියෙන්නේ. ටයිම් අවුට් වුණා. මේක මේ ටක් ගාලා දාන්න ඕනේ. 3.5 තිබ්බේ. දැක්කම මං කිව්වේ හයියොඩ් එක ගියාට පස්සේ සිග්නල් 2ක් 3ක් ලොස් කරනවා. 1.8 මං කිව්වේ 1 ගණන් වලින් දාන්න එවුවා කොහොමද දාන්න එපා. ඒක ක්‍රැෂ් වුණා. තුනයි පහ තියෙන්නේ. බෙට් යන්න දැම්ම බලමු. ඔටෝ කෑෂ් අවුට් එක දෙකෙන් දාලා තිබ්බේ. මේ තියෙන දෙකෙන් දාලා තියෙන එක. හරි එතන වින් එකක් ගත්තා. 3.5 5 අතර තමයි තියෙන්නේ. ඔටෝ ඇනලයිස් වෙනවා එකපාරම කියන්නේ හිටපු ගමන් ඔටෝ ඇනලයිස් වෙනවා. එතකොට ඒක මොකුත් අදාල් කරන්නේ ඔටෝ ඇනලයිස් එක අදාල් කරන්නේ ඊළඟ රවුන්ඩ් එක ආපු ගමන් ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් දෙන්න ඕනේ. ස්ටාර්ට් ඒ කියන්නේ ඊළඟ දැන් රවුන්ඩ් එකේ දැන් ඔක ඉර යන්න ගත්තු ගමන්ම ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් වන්න ඕනේ. 3.5 තියෙන්නේ. දැන් සාමාන්‍ය ඔහොම නම් දෙන්නේ නැහැ. මට ඉතින් විදියට බලමුකෝ. හරිනේ. තව 4යි මදි උනේ. 2.2 හරි එකටත් දාමු. එක සිග්නල් එකක් ලොස් උනේ. 2.2 7 3 තමයි තියෙන්නේ. හරි done. දැන් අප්ලෝඩ් එකයිත් කවර් කරගත්තා. එතන තියෙන වෙට් ලිස්ට් එක. හරි දැන් රවුන්ඩ් එක පටන් ගත්තනේ. එකයි පහ තියෙන්නේ දාන්න යන්න හොඳ නැහැ. කිව්වනේ 1.7න් ක්‍රෑෂ් වුණා. 1.5 තියෙනයි. දෙක 3 මේ තියෙන බෙට් ලිස්ට් එක දැන් දාපු. බලමු දැන් මේ 20000 දාලා ප්ලේ කරන කට්ටිය ලොග් ගණන් දාලා ප්ලේ කරන කට්ටිය ඇවිල්ලාද කියලා. මේ පේන ඇති ඇවිල්ලා 16000 දාලා ප්ලේ කරන කට්ටිය ඉන්නවා. ඔතන 100 පැන්නුත් හරි 60 ගියේ. බලමු දැන් හයි ඔඩ් එකක් ගියාට පස්සේ එන රවුන්ඩ්
එකක් දෙයක් කරලා තමයි ඔයාලට දාන්න ඕනේ. බලමු මේක ෂුවර් නෑ. කලින් එකක් දැම්මා. මේක ෂුවර් නෑ. දැන් එක තැන ලොස් ගන්න පුළුවන්. හරි ඒත් වින් කරා. සිග්නල් එකේ දීපු විදියට 3.5 තියෙන්නේ. හරි 3.5 පාස් කරා. හරි 5 පාස් කරා. ඒකත් හයි ඔඩ්ඩය. එකතන හයි ඔඩ්ඩයක් වදිනවා. එච්චර ප්ලේ කරලා පෙන්වන්නේ නැහැ මේ ටයිම් නැති නිසා. මේ දැන් 16 ඔය දාලා ප්ලේ කරන කට්ටිය ඉන්නවා නම් පොඩි රිස්ක් එකක් තියෙනවා. මොකද ඒකේ මැක්සිමම් ගාන 20000 මම පෙන්වන්න ඒවා. game rules ආමින්න. මේක බලමු ඉස්සෙල්ලා. හරි 1යට තියෙන එකෙත් බෙට් කරන්න එපා. game limit මෙතන තියෙනවා මේ තියෙන්නේ maximum 20000. හරි 1යට ඒක ගියා. එකත් අයත් 1යට තියෙන්නේ. මේකේ දාලා තියෙන maximum ගාන තමයි මේ 20000 කියන්නේ. ඉතින් 20000 දාලා ප්ලේ කරන කට්ටිය ඉන්නවා නම් chart එක ලොස් කරනවා. ඒ කියන්නේ වැඩිම ගානක් දාලා ප්ලේ කරනවා නම් සාමාන්‍ය chart එක ලොස් කරනවා. ඒ කියන්නේ ඒක auto system analyze වෙන එකක්. දැන් 1යට තිබ්බේ එකත් ගියා. මම කිව්වේ දැන් high odd දෙයක් ගියා කියන්නේ loss fail එකක් කියන්න පුළුවන්. 3.5 තියෙන ඕකට දාමු. හරි සිග්නල් එක වින්. ඒක සාමාන්‍යයෙන් දැන් ෆෝන් එකකින් වගේ කරනවා නම් මේ වලට වෙනම software තියෙනවා. ඒවා දාගෙන කරන්න පුළුවන්. දැන් මේක PC එක වගේ නම් කරන්න ලේසි. emulator එකක් දාලා කරන්නත් පුළුවන්. time out වුණා. emulator එකක් දාලා කරන්නත් පුළුවන්. නැත්නම් emulator එක 1xbit එක දාලා කරනවා නම් මේ HTML ෆයිල් එක ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. හරි දැන් දෙක තිබ්බේ. දෙක හරි ටාගට් එක. බලමු. එකයට තියෙන දාන්න එපා. මේ මොකද්ද? දැන් HTML ෆයිල් එක දෙන්නේ මේ ලයිෆ් ටයිම් බයි කරන කට්ටිය විතරයි. ඒගොල්ලන්ට විතරයි මේ HTML ෆයිල් එක දෙන්නේ. ඒක normal web එකකින් හෝ කොහොම හරි ඕපන් කරගන්න පුළුවන් එක. හරි. හරි එකත් ගියා. එකෙන් බලමු. එකෙන් යවනවා කියන්නේ සාමාන්‍ය අයිත්‍යවයි බලමු. බැලන්ස් එක ගැන එච්චරටම හිතන්න එපා. ඒක බැලන්ස් එක අඩු වුණා නැතා ඔයාලා මේ 20 දාලා ප්ලේ කරන්න ඕනේ දැන් අඩු ගණක් දාගෙන ඉන්න කට්ටිය. 1.5 තියෙන දාන්න එපා. ඒ කියන්නේ 1 ගණන් වලින් ක්‍රෑෂ් වෙන මේවා පෙන්නපු ගමන් බෙට් කරන්න එපා. මේක ගියා 3.79. එකයට තියෙන්නේ දාන්න එපා. දැන් එකයට ඒක සාමාන්‍ය පොඩ්ඩක් යන්න පුළුවන්. ඉඩ තියනවා මේ එකයට දෙක පාස් කළා වගේ බලමු. එක තැන දුන්නා 3ක් 4ක්. 1 2 තියෙන්නේ. හරි ඒක දුන්නේ නැහැ. එකයි පහ තියෙන දාන්න එපා. හරි පේනවා ඉතින්. කොහොමද අපි 40ක් වගේ දාලා බලමු. එකයට තියෙන්නේ එක 3න් ගියේ. අපි ඉස්සෙම දාමුකෝ. ඒකත් 1.5න් තියෙන්නේ.
1.6 ක්‍රෑෂ් වුණා. 3.5 ආවා. 1.5 තියෙන්නේ. හරි හොඳ වෙලාවට දැක්කනේ. දැන් ඔටෝ ඇනලයිස් එකක් ආව ගමන් ඒක දෙන්න එපායත් මේ ස්ටාර්ට් ප්‍රෙඩික්ෂන් දෙන්න ඕනේ. 2.2 තියෙන්නේ. බාරන් ඩබල් කරා. ඒවා එක සාමාන්‍ය ගාන ඩබල් කරා කියලා අවුලක් නැහැ. පේනදී. ෆස්ට් එකත් කව වින් එකක් ආවා. පොඩ්ඩක් අර බලන්න ඕනේ ප්ලේ කරන්න කලින්. තුනයි පහ තියෙන්නේ. එකෙන් ගියා. එකයි පහ තියෙන්නේ දාන්න එපා. හරිනේ. එකයි පහ එකෙන් ගියේ. හත් එකයි පහ තියෙන්නේ. පේනත් දැන් නම් ටයිම් එක එච්චර හොඳ ටයිම් එකක් නෙමෙයි. ඔයගොල්ලන්ට පෙන්වන්න වෙලාවකුත් නැහැ මට ටයිම් එක ගන්නකම. ආයෙකත් දැම්ම එපා. එකයි පහ තියෙන්නේ. මේ පේනදී 18 19 16 16 දාලා ප්ලේ කරන කට්ටිය ඉන්න. එතකොට පොඩ්ඩක් අර chart එක ලස් කරනවා. දැන් අද සඳුදා 24 අද හවස වගේ වෙනකොට මේක chart එක හොඳට රන් වෙනවා. හරි මේකේ වින් එකක් ගන්න පුළුවන්, සුපිරි වින් එකක් ගන්න පුළුවන්. මේකේ ටයිම් එක හොඳ නැහැ ඇච්චර. මේ පේනදී ඒක දැන ලොස් 3ක් ගියා. අනික වැඩි ගාණක් දාලා ප්ලේ කරන කට්ටිය ඉන්නවා. ඒක නිසා තමයි මේක මෙහෙම කරන්නේ. හරි මේ එවියට ප්‍රෙඩික්ට් එකෙන් හරියට බෙට් එකක් දාගන්න දේ තේරෙන්නේ නැති ඔයගොල්ලන්ට. මේ තියෙන එක බොරුවක් නන් නෙවෙයි. මේ තියෙන දැන් ලයිව් අපි දාපු බෙට් ටික බෙට්ස් මේ තියෙන්නේ බෙට්ස් එක. සිග්නල් 4ක් වගේ තමයි ලොස් කරේ. ඒ ලොස් ටයිම් එක තමයි මේ ලොස් ටික මේ චුට්ටක් උනේ. ඒ කියන්නේ අපි දැන් ඉච්චර 1.26ට මේ මෙතන යන තමයි සිග්නල් 1 2 3 4 5 6 7යි 8යි 9යි 10යි 11යි 12යි 13ක් තිබ්බා. සිග්නල් 13න් 1යි 2යි 3යි 4යි 5යි. සිග්නල් 13න් 5යි තමයි මේ ලොස් වෙලා තියෙන්නේ. ඉතින් මේ ලොස් ටයිම් එක තමයි මෙහෙම උනේ. ඉතින් වින් ටයිම් එක සාමාන්‍ය මෙහෙම ලොස් යන්නේ නැහැ, ලොස් අඩුයි. කලින් වීඩියෝ වල තියෙනවා. ඉතින් මගේ ඇප් එක මොකද්ද ඇප් එක මෙහෙම තියාගෙන ඇවියේට් එකත් මෙහෙම තියාගෙන කරලා දාපු වීඩියෝ ටික. ඉතින් මේ පේනද දැන් සල්ලි දාගෙන මම ලයිව් බෙට් එකක් දැම්මා. ඒක තමයි මේක කරලා පෙන්නුවේ. මේ හරි ටයිම් එකකම වීඩියෝ එකක් කරලා දාන්න. වෙලාව නැති නිසා තමයි දැම්මේ නැත්තේ. එහෙම වීඩියෝ එකක් කරලා දාන්නම් ඉස්සරහට. හරි ඔක මේක ඇප් එක ගන්න ඕන නම් මේක විස්තර ගන්න ඕන නම් අපේ group එකට join වෙන්න යට link එක දාලා තියන්නම්. ඒකෙන් join වෙන්න. ඇප් එකේ price එහෙම ඔක්කොම දැනගන්න පුළුවන් ඒකෙන්. නැත්තම් මට message එක දාන්න inbox. හරි එහෙනම් අදට ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් බෙට් කරන විදිය වීඩියෝ එකක් අරන් එනවා.